හිරු කුමරු ආදරය ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා වෙනද වගේම අදත් මගේ channel එකට. ඉතින් අදත් මගේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතනවා නම් මගේ channel එකට like කරන්න, comment කරන්න, share කරන්න, ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරයෙන් ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. මම අද ඔයාලට වීඩියෝ එකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ මේකලා දිනෙට කියන දේවල් ගැන කියන්න. ඉතින් ඇත්තටම මේ කතාව බලපු ඔයාලා දන්නවනේ මේකලා දැන් ඉන්න තත්ත්වය මොකද්ද කියලා. මොකද මේකලාගේ අර ගෝලයෝ දෙන්න දිනෙට මුණ ගැහුණනේ. ඇත්තටම ඉතින් දිනෙත් මේ දෙන්න ගැන හොඳටම සෝදිසියෙන් තමයි හිටියේ. ඒක නිසාම පොලිසියටත් කිසි දෙයක් කිව්වේ නෑ. මොකද මෙයාට ඕනකම තිබුණා මුන් දෙන්නව තමන්ගේ ගාවට ගන්න. ඒක නිසා තමයි පොලිසියේදී කිසිම දෙයක් නොකිය අඳුරන විත්තිය විතරක් කියලා ආවේ කියන එක ඔයාලා දන්නවා. ඉතින් ඒක නිසා ඔන්න දිනෙත් මගදී මෙයාවල අල්ල ගන්නවනේ. අල්ලගත්තට පස්සේ දැන් මේ හැම දෙයක්ම එළි වුණ බව මේකලා දැනගන්නවා. මේකලා හිතනවා දැන් මොකද කරන්න ඕන කියලා. ඇත්තටම ඉතින් මේකලා කියන්නේ මහා කපටි මොලයක් තියෙන කෙනෙක්නේ. ඉතින් මේ වෙලාවේදී මේකලා පාවිච්චි කරනවා එයා මුලදී ගෙන ආපු ප්ලෑන් එක. ඒ කියන්නේ දිනෙත්ගේ පළවෙනි පෙම්වතිය නැති උනේ ඇක්සිඩන්ට් එකකින් කියන ඔයාලා දන්නව ඇතිනේ. ඉතින් ඒක කළෙත් මේ මේකලා විසින්ම තමයි. හැබැයි ඉතින් ඒක එළි උනේ නැහැ තවමත්. ඒකත් රහසක් විදියට තමයි මේ වෙනකොටත් තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මේකලා කරන්නේ දිනෙත්ගේ ඔළුවට දාන්නේ ඔයාට කිසිම කෙනෙක් විවාහ කරගන්න බැහැ කියලා. මොකද ඔයා විවාහ වෙන හැම කෙනෙක්ම ඔයාට අහිමි වෙනවා කියලා තමයි හඳහන් වල කියලා තියෙන්නේ කියලා මේකලා මේ දිනෙත්ට කියනවා. ඇත්තටම ඉතින් දිනෙත් හාන්සනාට පුදුම තරම් ආදරේනේ. ඒක නිසා දිනෙත් කැමති නැහැ හාන්සලාට තමන් හින්දා කරදරයක් සිද්ධ වෙනවට. ඒක නිසාම ඉතින් හාන්සනා ආරක්ෂා කරන්නනේ කොයි වෙලාවෙත් දිනෙත් බලන්නේ. ඉතින් ඒක නිසා මේ වෙලාවේදී සමහර විට අපිට හිතන්න පුළුවන් දිනෙත් මේවා පිළිගනී කියලා. නමුත් ඉතින් හාන්සනාගේ මැදිහත් වීමත් එක්ක මේ හැම දෙයක්ම පරාජය කළා. මේ දෙන්නට ආදරයෙන් එකතු වෙන්න ලැබෙනවා කියලා මම ඔයාලට මේ කතාවේදී කියනවා. ඇත්තටම ඉතින් මේකලා පරද්දන්න පුළුවන් එකම කෙනා තමයි හාන්සනා. ඉතින් හාන්සනා මේ වෙද්දී ඉදිරිපත් වෙනවා මේ දිනෙත් මින් නිසාම මේ කියන බොරු කතාව ඇත්තටම බොරු කරන්න හාන්සනාට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ ගැන ඉස්සරහට දැනගන්න තවදුරටත් රැඳිලා ඉන්න මගේ channel එකත් එක්ක කියලා ගොඩක් ආදරයෙන් ඉල්ලනවා. ඔයාලට සුබ දවසක්.